සුබ දවසක් පිළිගන්න ආය පාරක්. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන අදත් ඉතින් පුරුදු විදිහටම මේ මට තේරෙනවා දැන් ගොඩ කට්ටියට කියන්නේ මගේ වීඩියෝ බලලා ඉවරලා ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා මට තේරෙනවා ඒ වෙන කමෙන්ට් වලට. ඉතින් මම මෙතුවක් කල් දැන් අර කලින් වීඩියෝ වලින් සඳහන් කරලා තියෙන්නේ කොහොමද මේ කියන්නේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා තමයි මම කියලා තියෙන්නේ මේ හැම වීඩියෝ එකකින්ම. ඉතින් ඒක පොඩ්ඩක් ආය පාරක් බලන්න. බලලා ඉවරලා ප්‍රශ්න තියෙනවත් දාන්න. ඉතින් හරි මම දැන් අද හිතුවා කොහොමත් දැන් අර පරණ වීඩියෝ වලත් දාලා තිබ්බ ගොඩක් කට්ටිය අහලා තිබ්බ කමෙන්ට්ම කියන්නේ කට්ටිය වීඩියෝ එක බලලා කමෙන්ට් කරනවා. ඉතින් කෙසේ වෙතත් ප්‍රශ්න තිබ්බා ගොඩක් මම මේකෙන් මම ඒ ප්‍රශ්න ටික කියන්නේ හේතුව තමයි දැන් මේ ප්‍රශ්න ටික දැන් ඒ කිව් එක්කෙනාගේ ජීවිතයට තියෙන එයාට තියෙන ප්‍රශ්නේ තමයි ඒක ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ සම්බන්ධව. එතකොට අනික් කට්ටියට මේක කමෙන්ට් කරපු නැති කට්ටියට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මේ ප්‍රශ්න ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේ ටිකට ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව මම මේ කියන්නේ කට්ටිය බලන්න කට්ටිය හොයලා බලන්න තව මම මගේ අත්දැකීම් එක කියන්නේ මම මේ දැකපු දේවල් එක තමයි මම මේ කියන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට කෙනෙක් අහනවා කොහොමද ඇප්ලයි කරන්න මහත්මයා කියලා තියෙනවා. ඉතින් ජොබ් එකට ඇප්ලයි කරන්න මම අර විදිහ මගේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට කියලා තියෙනවා කොහොමද යන් කරන්නේ ඉස්සරහට යන්නේ කොහොමද ඒ ටික ඔක්කොම A to Z මම කියලා තියෙනවා. එතකොට මට දැන් ඉතුරුලා තියෙන්නේ සිරා කෝස් එක කොහොමද සිරා කෝස් එක ගැන ප්‍රශ්න මොනවාද ඊට පස්සේ කොහොමද ජොබ් එකක් වෙන්නේ ඒ ටික කරන්න තමයි මට කියන්න තමයි දැන් ඉස්සරහට තියෙන්නේ. ඉතින් මම මේකට දැන් කියන්න කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉවරලා අහනවා. ඉස්සෙල්ලා මම අර මම සරල කියන්න යන්න. ඉස්සෙල්ලා මෙහෙට එන්න ඕන. මෙහෙට එන්න ඕන විසිට් වීසා එකකින් හරි එම්ප්ලොයිමන්ට් වීසා එකකින් හරි එන්න ඕන. එතකොට මෙහි ඉන්ටර්වයුව වලට කෙලින්ම ඒ රටේ දැන් කියමුකෝ ලංකාව හෝ ඒවා නැත්නම් ඉන්දියාව පාකිස්තාන බංගලාදේශ කොයි රටක ඒ රටෙන් කොහොමත් ඒ ඉන්ටර්වයුව කරන මෙහෙට ගෙන්නන්නේ නැහැ. ගෙන්නනවා මම තව අවස්ථාවක් කියන්නම ගෙන්නනවා. ඒ ගෙන්නන්නේ විසිට් වීසා එකකින්ම තමයි. එම්ප්ලොයිමන්ට් වීසා එක ගෙහෙට ගෙන්නන්නේ නැහැ සිකියුරිටි වලට. ඒ කියන්නේ සිකියුරිටි ෆීල්ඩ් එක ගත්තාම මේ අර විදිහ තමයි කරන්නේ. ඉතින් මම කොහොම හරි කියන්නේ කිව් එක්කෙනාටයි එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා නම් තව කාට හරි ඉස්සලා මෙහෙට ඇවිල්ලා ඉවරලා සිරා කෝස් එක කරලා ඉන්ටර්වයුව දාන්න ඕන CV එකක් හදලා ඉන්ටර්වයුව දාන්න ඕන. එතකොට CV එකක් හදන විදිහට මම වෙනමම කියන තව වීඩියෝ එකක් තියෙනවා. CV එකක් හදන්න ඕන. හදලා ගිහිල්ලා ඒ කියන්නේ ඉන්ටර්විව් ගිහිල්ලා තමයි ජොබ් එක සෙට් වෙන්නේ. එහෙම තමයි කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ගොඩ කට්ටිය කල්පනා කරලා බලනවා මට කෙලින්ම ජොබ් එකක් සෙට් කරන්න ගියා නම් හොඳයි කියලා. ඉතින් මේ ෆීල්ඩ් එක නැත්තම් ඉතින් මොකද කරන්නේ නේ? මේ ෆීල්ඩ් එකට කෙලින්ම ගන්න නැහැ ඉතින්. මේ ඇවිල්ලා ඉවරලා තමයි සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මම දැන් ගියොත් මේ කියන්නේ ඩුබායි වලට ගියාට පස්සේ මම අතරමං වෙයි කියලා. එහෙම කියලා ඉවරලා දැන් කියනවා ඊට ගොඩ කට්ටිය කියනවා ඩුබායි යන්න එපා අතරමං වෙනවා මෙහෙම කරනවා. මම දැන් YouTube එකේ වීඩියෝ වල දාලා තිනවා මේ ඩුබායි යන්න එපා අතරමං වෙනවා. අතරමං කරනවා ගොඩ කට්ටිය මෙහෙමයි කියලා. ඔය මම මේ කියන්නේ මගේ අත්දැකීම් එක්ක. ඉතින් ඔය ඇහෙන කාල සීමාවකම තමයි මාත් මෙහෙට ආවේ. මට හැබැයි ඕනකම තිබ්බ කොහොමද මම ජොබ් එකක් හොයාගෙන මම සිකියුරිටි ෆීල්ඩ් එකේම ජොබ් එකක් හොයාගෙන මට ලංකාවට වඩා වැඩි පඩියක් අරගෙන මෙහෙමයි ජීවත් වෙන්න ඕන. මොකද එහෙම ඒක මට ඕනකම තිබ්බා. මං ඊට පස්සේ මං හෙව්වා සිරා කෝස් එක මට හම්බුන්නේ නැහැ. සිරා කෝස් එක කරන්න කොහොමද කියලා මට හම්බුන්නේ නැහැ. ගොඩක් තිබ්බා. ඉතින් ඔය පාකිස්තාන නම් එතකොට ඉන්දියන් කට්ටිය කරපු වීඩියෝ තිබ්බා. ඒවා අපට තේරෙන්නේ නැහැ. මං ඊට පස්සේ මේ අර මං වලට කලින්ම විස්තරය කියලා ඇති. එතකොට මට ඕනකම තිබ්බින්ද තමයි මං ආවේ. ප්‍රධානම දේ මට ඕනකම තිබ්බා. ඉතින් මං ආයෙ කියන්නේ කීපෙක් කෙනාට කොහොම හරි ඇප්ලයි කරන්න විදිහට මං අර කලින් කියලා තියෙන විදිහට කරන්න තියෙන්නේ. ඒත් එක්කම ඊට පස්සේ අහලා තියෙනවා මම එයාපෝස් එකේ අවුරුදු 12ක් හිටියා මොනවාද ඕන ඩොකියුමන්ට් කියලා අහලා තියෙනවා. මම මේ නම් කියන්නේ මේ එතකොට ඒකනක් දන්න එතකොට මගේ ප්‍රශ්න තමයි කිව්වේ කියලා. ඒතර අනික් කට්ටියටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම කියන්නේ. ඒතර මට කියන්න දෙන්නේ එයාපෝස් සිටිය අවුරුදු 12ක්. එයාපෝස් හරි. අපි කියමුකෝ ත්‍රිවිධ හමුදාවෙම හිටපෙ කියන්නේ මක්කරු හමුදාවක හිටපෙ කෙනෙක් කියලා අපි කියමුකෝ. ඒතර මට මෙයාට දෙන්න උත්තරේ තමයි ඩොකියුමන්ට් එක මෙහෙ ඕනේ. සර්විස් සර්ටිෆිකේට් එක දිනවන්න අහක් වෙද්දි සර්විස් සර්ටිෆිකේට් එක අරන් ඉන්න. හරිද? සර්විස් සර්ටිෆිකේට් එක.
ඊට පස්සේ වාගේ මොන හරි කෝස් කරපු ඩොකියුමන්ට් මොන හරි තියෙනවා නම් ඒ කියන්නේ මෙහෙ දැන් පැරා කෝස් එතකොට පැරා කෝස් එතකොට බෝම්බ නිස්පියස් ඔය VOD වගේ කෝස් ඒවා ඉතින් මේ පීල්ඩ් එකට එච්චර වැදගත් වෙන්නේ නැහැ. අර සර්විස් ලෙටර් එක අවුරුදු මෙච්චරක් හිටියා කියලා ඉවරලා තියෙන එක පොඩ්ඩක් වැදගත් වෙනවා. මොකද අපි ජොයින් වෙන ඉන්ටර්විව් එක අනිවාර්යෙන් පාස් වෙනවා. එකම තියෙන chance එක තමයි ඒක තමයි අපි ඉන්ටර්විව් එකට දෙද්දි අනිවාර්යෙන් පාස් වෙනවා මේක හමුදාව ඒක තියෙනවා. මොකද මම ගිය ඉන්ටර්විව් එකේ වාගේ මොනවාද පාස්ට් එක්ස්පීරියන්ස් කියලා මගේ වෙලවෙන එක්ස්පීරියන්ස් ඉන් කියලා ඉවරලා මගේ මම වැඩ කරපු හමුදාවයි මගේ වෘත්තියයි මගේ රෑන්ක් එක කිව්වා. ඊට පස්සේ ඇහුවේ මේ ඇයි ඔයා ලෙෆ්ට් උනේ ඇයි කියලා තමයි ඇහුවේ ඊට පස්සේ ජොබ් එකෙන්. අයින් උනේ ඇයි කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ ඇත්තම දැන් මේ තියෙන තත්ත්වයේ ක්‍රයිසිස් එකත් එක්ක අපිට අර මේ තිබ්බ ප්‍රශ්නයට වෙන රටවල් හමුදාව ගත්තාම මම කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ අපි හමුදාවෙන් තමයි ජීවත් වෙලා ගේමක් ගහගත්තේ. මේ වෙනකම් මේ හැමදේම කරගත්තේ හමුදාවෙන් තමයි. එතකොට වැටුප් අර ඒ කට්ටිය බලනවනේ හැම වෙන රටවල් දැන් කියමුකෝ ඔහේ තියෙන එක හමුදාවක් තියෙනවා. ඒකට ගෙවනවා 50000ක එක්කෙනෙක් පඩිය. එතකොට වෙන රටක එක්කෙනෙක්ට ගෙවනවා කියන්නේ ඉන්දියා හරි කොහේ රටක ගෙවනවා ලක්ෂ 2ක් එක්කෙනාට පඩිය. එතකොට ඒ කට්ටිය හිතන්නේ මේ විදිහට දැන් මෙච්චර ලොකු පඩියක් දැන් හමුදාව හිටියා කියලා මෙච්චර ලොකු පඩියක් කරගෙන ඇයි මෙහෙට ආවේ කියලා මේ කට්ටිය හිතන්නේ. අපිනේ ඒක දන්නේ කොහොම හරි අර ඕන ඩොකියුමන්ට් එක මම කිව්ව විදිහේ සර්විස් සර්ටිෆිකේට් එක ඕන. එතකොට ඔය කෝස් මොන හරි කරලා තියෙනවනේ ඒ ඩොකියුමන්ට් එක ඕන. එතකොට ඒත් එක්කම ඔය සර්ටිෆිකේට් අනම්මනම් තියෙන තව කියමුකෝ අපි ස්පෝර්ට් අනම්මන කරපුවා තියෙනනේ වරගෙන එන්න ඕන. ඔය ටික තමයි ලොකුම දෙයක් නේ සර්විස් සර්ටිෆිකේට් එක තමයි ඉතින් ලොකුම ඕන දෙයකට තියෙන්නේ. කොහොම හරි කියන්න තියෙන විශේෂයෙන්ම ඕනේ සර්විස් සර්ටිෆිකේට් එක තමයි. සර්විස් සර්ටිෆිකේට් එක හොඳටම ඇති. එතකොට තව තියෙන මේක වැදගත්කමක් තමයි අපි හමුදාවෙන් ඉඳන් එනකොට අර ඔය ඩොකියුමන්ට් එක තියෙනවා නම් මෙහි තියෙනවා කෑෂ් ගාඩ්. කෑෂ් ගාඩ් කියලා කියන්නේ ට්‍රාලි ඔය කියන්නේ අපේ මනි ට්‍රාන්ස්ෆර් කරන්න තියෙනවනේ මෙහි ATM වලට ගිහින් දාන ඒවා කරන්න. එහෙම නැතුනොත් එහෙම බැංකුව වලින් බැංකුව වලට සල්ලි අරන් යන ඒවා ඔක්කොම කරන්නේ සිකියුරිටිලා තමයි කරන්නේ. ඒකට කෑෂ් ගාඩ් වගේ කියන්නේ සාමාන්‍යයෙන් හොඳයි ඒක. මොකද ඩිකතනක ඩියුටි කරන්නේ නැහැ. කියන්නේ කොවිල තියෙන කෑෂ් ට්‍රාන්ස්ෆර් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරන දේ කෑෂ්. අන් ඒකට එහෙම වැද ගොඩක් හමුදාවේ කට්ටිය තමයි ගන්නෙ. ඒකත් වැදගත් වෙනවා. මම ඊළඟ ප්‍රශ්නෙට යනවා නේ වීඩියෝ තව දිග් ගැස්සෙන හින්දා. ඊළඟ හරි. කෙනෙක් දාලා තියෙන තව එකක්. අයියේ මම ලංකාවේ ඒජන්සි එකකින් ලක්ෂ 4 ඒජන්සි ලක්ෂ 4මාරක් ඉල්ලන කෝස් එක කරන්න සිකියුරිටි කම්පැනියට ගෙවන්න ඕනලු. මොකද කරන්නේ? ඇයි බම් මේ ලංකාවේ මිනිස්සු ගොඩ එන්න දෙන්නේ නැත්තේ? අපේ මිනිස්සුන් බං අපිට ගොඩ එන්න දෙන්නේ නැත්තේ. ඇයි ලක්ෂ 4මාරක් ගෙවන්නේ මෙහි කම්පැනි එකට ගෙවන්නේ ඇයි? අන්න පොයින්ට් එක. මේ මම ඔය බොරු කමෙන්ට් එකක් කියලා කියනවා කියලා කවුරු හිතනවා නම් බලන්න කියලා මගේ කමෙන්ට් සෙක්ෂන් එක මේක ඇති. බලන්න ගිහලා. ඉතින් මට ඇත්තටම කනගාටුයි අපිට වෙන කවුරු හරි මිනිස්සෙක් කරනවා නම් අවුලක් නැහැ. මේ ලංකාවේ මිනිස්සුන්ම තමයි මෙහෙම කරන්නේ. කවදාවත් සිකියුරිටි කම්පැනි මම මේ මට මොන පහර වදින්න මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්න ඕන දේ කියනවා. මම බයත් නැහැ කාටවත්ම. කාට හරි කියන්න ඕන දේ මම කියනවා. මට මේ වෙලාවේ මට ඇත්තටම මොනකම තියෙන්නේ ගොඩක්ම දුක් විඳින මිනිස්සු කවුරු රටෙන් බලාගෙන ඉන්නවා. ඒ අතර මොකද කරන්නේ රටෙන් බලාගෙන ඉන්න මේක හොඳ ටාගට් එකක් කියලා මිනිස්සු හිතාගෙන ඒ කටික සල්ලි කඩාගෙන තමයි හදන්නේ. ඒ දේ නතර කරන්න තමයි මට ඕනේ. ඉතින් හොඳ ඒජන්සිත් තියෙනවා නෑ කියන්නේ. ඒ වගේම ගොඩාක් නරක ඒජන්සිත් තියෙනවා ලංකාවේ. මාත් අහුවෙන්න ගියා. මාත් බේරුණා ඉතින්. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන. කෙසේ වෙතත් ලක්ෂ 4මාර කෝස් එකකට යන්නේ නැහැ මේ කිව් එක්කන මල්ලි වෙන්නේ නැති. මට දැන් අවුරුදු 31යි 32 ලබන්නේ මල්ලි වෙන්නේ නැති. ඉතින් අවුරුදු ලක්ෂ 4මාරක් ඉල්ලන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ කම්පැනි එකට හරි කම්පැනි එකට අපි සල්ලි දීලා දානවා වගේ මම ඒකත් ඉස්සරහට කියනවා සල්ලි දීලා කම්පැනි එකට සෙට් වෙන හැටිත් කියලා දෙන්නම් ජොබ් මනිත් එක්ක හරිද? ඉතින් මේකේ කෝස් එක කරන්න යන්නේ 1600යි. දැන් 1700යි කියමුකෝ අපි. වැඩියෙන් දාලා 1700යි. 1700 කියන්නේ 1,70,000යි. හරිද?
එතකොට අපි ජොබ් මනි එක දෙනවා කියමුකෝ ඔය කෝස් එක කරා කියන්නේ ජොබ් මනි දෙන්න ඕනේ කම්පැනි කොහොමද ගන්න මොකද කෝස් එක කරලා තියනවා කියන්නේ මොකද කම්පැනිට සෙට් වෙලා කෝස් එක කරනවා නම් තමයි ජොබ් මනි එක දීලා යන්න හරි ජොබ් මනි දෙනවා කියමුකෝ උපරිම සිකියුරිටි ගාඩ් කෙනෙක්ට මෙහි ජොබ් මනි දීලා යනවා නම් 1500 ඒ කියන්නේ 1,50,000යි මම ජොබ් යන විදිය කිව්වේ එතකොට 5යි 7යි 12යි ජොබ් එක ඇතුළටම ගිය හැකි කෝස් එක කරලා 3,02,000 තිබ්බනම් 3,02,000 යන ජොබ් එක කියන්නේ මම කියන්නේ කෝස් එකේ ලයිසන් එකයි අරගෙන ඔක්කොම 3,02,000. ඒකට ලක්ෂ 4.5ක් ඉල්ලනවලු කෝස් මේ මොකද්ද කෝස් එක නෑ කම්පැනියට ගෙවන්න ඕනේ කියලා. ඉතින් මම කියන්නේ මේකයි ඕක දෙවලට අහු වෙන්න එපාව කට්ටිය. ඉතින් මම ඒකයි මේ මම මෙතන මේ මුලින්ම මේ channel එක පටන් ගත්ත නිසා මුලින්ම මොකටද මම කියන්නේ අනිවාර්යෙන්ම තනියම දේවල් තමන් තනියම දෙයක් කරගන්න. කවුරුවත් පිටිට එනකම් බලන්න ඉන්න නැත්නම් අපේ කවුරුත් පිටිට වෙන්නේ නැහැ. ඉතින් ඉස්සල්ලාම වීසා එක වෙන ලුක් ගහ ගන්න පුළුවන් වීසා එක ගහ ගන්න පුළුවන් මොකද? ඒතර මෙහෙ මම ඔය දැන් මෙහෙ කන්ටැක්ට් එකක් ඔකට දැන් ඕනේ නැහැ. මම විස්තර ඔක්කොම කියනවා. එතකොට මෙහෙ කන්ටැක්ට් එක හදාගන්න හොඳයි. ඉතින් කන්ටැක්ට් එක හදාගෙන මේ බුක් කරලා ඉවරලා මේ ඉන්න තැනක් හදාගෙන ඔකට විසිට් එකේ හරි විසිට් එකේ නේ එම්ප්ලොයිමන්ට් වීසා ගහන එනවා නම් මෙහෙට එම්ප්ලොයිමන්ට් වීසා එකක් ඔයා තනියම ගහන්න එනවා නම් ලොකු ගාණක් යනවා. එහෙම ඕනේ නැහැ මේ විසිට් වීසා එකේ ඇවිල්ලා ඔකට එන විදිහට ඒ කියන්නේ වීසා මොකක් හරි කැමති විදිහකින් එන්න. ඇවිල්ලා ඉවරලා මෙහෙ නතර වෙලා ඉවරලා එක තැනක කොහරි නතර වෙලා මේ ජොබ් මම ඉස්සරහට මම වීඩියෝ එක කරනවා තව එක වීඩියෝ එකකින් කරනවා ඉස්සරහට සිරා කෝස් එක කරන තැන් තියෙන නැත්නම් මොනවාද කරන්න කොහොමද ඒ දවස් ගාන ගත වෙන විදිහවල් ඔක්කොම මම ඔකට කරනවා ඉස්සරහ තව එක වීඩියෝ එකකින් ඉතින් කොහොම හරි තනියම එන්න තනියම ඇවිල්ලා ඉන්න තැන් හොයා ඉන්න කෙනෙක් මාර්ගෙන් හොයාගෙන ඊට පස්සේ කෝස් කරන තැන් වලට ගිහිල්ලා කෝස් එක කරගෙන ජොබ් එක තනියම හොයාගන්න මම හොයාගත්ත එහෙමයි මම මට අර මං කිය මට පාර පෙන්වන්න හැබැයි එක්කෙනෙක් හිටියා එයා මට යන විදිහවල් ඔක්කොම කියලා දුන්නා අයියා මං අදත් මතක් කරන්නේ නුවන් අයියා මට කවදා මුල මතක වෙන්නේ නැහැ ඒ නුවන් අයියා කෙනෙක් නේද මට කිව්වා ඉතින් මං ඒ විදිහට තමයි මම මේක ඉතින් ඔයාලත් එහෙම කරගන්න මං කියන්නේ මගත් දෙකෙම ඉඳන් මං කියන්නේ ඔයාලා වෙන ක්‍රමයක් තියෙනවා කරගන්න ඉතින් එහෙම කරගන්න නේද මෙහෙම නිකන් ඔය කට්ටියගේ සල්ලි දෙන්න එපා කාටවත් නිකන් දැන් ඔය කට්ටිය තමාර කියලා තව මෙහෙමත් හිතන්න පුළුවන් මම ඩුබායි ගිහිල්ලා ඉවරලා සමහරට මම අට හොයාගන්න බැරි වෙනවා. ඉතින් මම ඒ රිස්ක් එක දෙනවා ඒජන්සි එකට. අපි හිතන විදිහ මම කියන්නේ මම ඒජන්සි එකට දෙනවා. හරි ලක්ෂ දැන් 9ක් සාමාන්‍ය ඩුබායි යන්න ගන්නවා කියලා ඉවරලා ආරංචි. ලක්ෂ 9ක් දෙනවා ඒජන්සියට. ඒකට මම එහෙ ගිහිල්ලා යාලම ජොබ් එකත් හොයලා දීලා කන්න බොන්නත් දීලා ඔක්කොම කරලා ජොබ් එකත් ඔක්කොම දීලා ඉවරලා මම කියලා කියනවා. ඉතින් ඕකෙන් භාගයක්වත් යන්නේ නැහැ නේද? ඕකෙන් භාගයකට වඩා භාගයක් යනවා. භාගයකට වඩා පොඩ්ඩක් වැඩියෙන් යයි. තමන් තනියම හොයාගන්නකොට. එතකොට තමන් තනියම හොයාගන්නගෙන එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. දැන් බැරි වෙලාවක් හරි මම ඔතන කියන්නේ රිස්ක් ගන්න කියලා. බැරි වෙලාවක් හරි ඔය කට්ටිය අර රිස්ක් අතෙන්ට අහුනොත් එහෙනම් මොකද කරන්නේ? ඒ කියන්නේ මේ කියන්නේ එක ගිහලා දැන් ඔය ගොඩ කට්ටිය කරලා තියෙන එකනේ එයාපෝට් එකට ආවට පස්සේ කනෙක්ෂන් නැහැ. එතකොට සමහර කට්ටිය ඉන්නවා එයාපෝට් එකට ආවට පස්සේ කනෙක්ෂන් නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඇකමඩේෂන් එක දැම්මට පස්සේ කනෙක්ෂන් නැහැ. සමහර කට්ටිය ඉන්නවා මේ කෝස් එක කරාට පස්සේ ආ ජොබ් හොයන්න කට්ටිය නැහැ කනෙක්ෂන් නැහැ. ඉතින් ඒ කොහොම උච්ච රිස්ක් එක තියාගන්න ඕනේ තමන්ටම කරගන්න. මොකද තමන්ට ඉන්න තමන් විතරයි කියලා කියනවනේ. එහෙම කරලා කරගන්න බලන්න මම දන්නේ ඒක මගේ අදහස. ඉතින් මම ඔයාලට මේ හරි පාර තමයි පෙන්නන්න. ඉතින් මෙච්චර ගාණක් දෙන්න එපා කියලා තමයි මේ කමෙන්ට් කරපු කෙනාට කියන්නේ මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ලක්ෂ 4.5මාරෙන් කියන්නේ වෙන ලක්ෂ 4.5මාර මම දෙන්න මම ජොබ් කියන්නේ මම ඩුබායි වලට ගිහිල්ලා ලක්ෂ 4.5මාර දෙන්නම්. ටිකට් වලටයි වීසා එකටයි මම ගෙවන්නම්. මොකද මම යනවනේ. ඉතුරු ටික මම ගිහලා දෙන්නම් කියලා මිනිස්සු කැමතිද කියලා බලන්න පොඩ්ඩක්. පොඩ්ඩක් බලන්න try කරලා හරි. හෙත් එකම තව එක්කේ මහත්තයෙක් කියනවා සර් මං සර් කියන්න එපා. මම සර් කියන්නේ මම ඇවිල්ලා ඉවරලා ඔකට සහෝදරයෙක් වගේ ඔකට කියලා දෙනවා විතරයි. කමන්නේ සර් මං රුදු 12ක් කාමයකින් අයින් වුණා කොහොමද සම්බන්ධ වෙන්නේ උදව් කරන්න. මං කියන්නේ මං ඔයාලට නැත්තම් මේ උදව් කරනවා තමයි. මම මේ මාධ්‍ය හරහා ඔකට්ටියට ඇත්ත දේ කියනවා කරන්නේ. ඒකට ඒක උදව් කිරීමක් තමයි මම ඉස්සරහට ඔය මහත්තයා හවෙක් කෙනාටයි මේ වගේ අදහස් බලාපොරොත්තු වෙන කට්ටියට මම කියන්නේ
මේ වීඩියෝ එක මම එකෙන් ඔකට අත්ලක් වෙයි කියලා හිතනවා. තවත් මම ඊළඟට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සිරා කෝස් එක. කෝස් එකම කරනවා. I think සිරා කෝස් එක උගන්වපු දේවල් උයි ඒ විදිහටම කරන්න බෑ. එතකොට ඔකට ලේසි වෙයි. ඊළඟට මෙහෙ ඇවිල්ලා සිරා කෝස් එක කරනකොට මෙහෙ ක්ලාස් වෙන්නත් ඕනේ නැති වෙයි. මේ කෝස් එකට එක්සෑම් එකට විතරක් මම කියන්නේ එහෙම බෑ කරන්න මම කියන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වෙට මම ඔකට ටික මේ උගන්වන විදිහටම. ඉතින් මට උදව් කරන්න කියලා කියන්නේ ඉතින් ඔහොම තමයි මම උදව් තමයි කරන්නේ. ඕන වෙලාවක කමෙන්ට් කරන්න කමෙන්ට් කරනකොට මම රිප්ලයි එක දෙනවා. ඉතින් ඒක තමයි උදව්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ අහනවා මේ මහත්තයෝ මම කමාන්ඩෝ එකේ 22ක් මැන්ෂන් දැනට ඒ කියන්නේ අවුරුදු 22 ඉවරයි කියලා කියන වැත්තේ. සංග්‍රීලා හොටෙල් එකේ වැඩ කරනවා මට උදව් කරන්න. සංග්‍රීලක වැඩ කරන්නේ සංග්‍රීලකේදී හොඳ පඩියක් තියෙනවනම් සාමාන්‍යයෙන් ලක්ෂ එකමාරක් වගේ පඩියක් තියෙනවනම් මම දන්නේ නැහැ සංග්‍රීල හොටෙල් එක. මෙහෙම මේ අර කොටම ඇප්ලයි මං කිව්වා පාත් එක. ඉතින් ඔය කිව්ව මහත්තයාටයි තව ඒ වගේ ජොබ් කරන කට්ටියටයි අර ක්‍රමයෙන්ම තමයි යන්න තියෙන්නේ. ඔය පාත් එකේම තමයි යන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඉතින් ඒ පාත් එක ගියා නම් හරි. ඔය ප්‍රශ්නේ කියන්නේ ඇත්තම කතා සංග්‍රීල හොටෙල් එකට කරගෙන ලොකු සාමාන්‍ය පඩියුත් ඇති. ඉතින් එතකොට බලන්න මෙහි තියෙන පඩි රේන්ජ් එකත් එක්ක ඔයාගේ ගත කරන ලයිෆ් එකට ඒක තීරණය කරන්න. මේ ඉතින් අර පාත් එක තමයි කරන්න දින ඇවිල්ලා කරලා කෝස් එක කරලා එඩිට් කරන්න තමයි. කෝස් එක නැතුවත් යන්න පුළුවන්. මම ඔක ඉස්සරහට කියන්න. මම ඉස්සරහට කියනවා කිව්වා දැන් කරුණු තුනක්. මේ ඇවිල්ලා කම්පැනි එකට ජොයින් වෙලා ඉවරලා ලයිසන් එක ගන්න පුළුවන්. කම්පැනි එක ගන්න දෙනවා. කම්පැනි ගන්න දෙද්දි කම්පැනි පඩියෙන් කපනවා අපේ ඉතින්. ඒතර පඩිත් අඩු වෙනවා. ඒකෙන් ප්‍රශ්නක් තියෙනවා. කොහොම හරි අර පාත් එක තමයි යන්න තියෙන එක තමයි කියන්න තියෙන්නේ. අපි ඊළඟකට යමු. හරි මම ප්‍රශ්න හතයි. මම ඔය ටික ඔය කියන්නේ අර කමෙන්ට් අතරින් ගත්ත ඔය ඒ කියන්නේ ඔය ටික තමයි මම ඔය හයිලයිට් කරලා ඔකට කිව්වේ. ඉතින් අය ෆෝන් නම්බරේ වන්න පුළුවන්ද කියලා මම එක්කෙනෙක්ට ෆෝන් නම්බරේ දුන්න ෆෝන් නම්බරේ. ඉතින් මටත් ඇත්තම කතාව මට පුළුවන් ඇත්තට මම මේ කියන්නේ ඒ කියන්නේ මට පුළුවන් පාර පෙන්වන්න විතරයි. ඇත්තම කතාව මට 1000 ඒ කට්ටියට ඔක්කොම කතා කරගෙන එහෙම මට පුළුවන් නම් මම කරනවා. ඇත්තටම මම කරනවා. එහෙම කරන්න බෑනේ. ඉතින් මම ඔය හැම වීඩියෝ එකකින්ම ඔයාලට පෙන්වා දෙන්නේ මේ ක්‍රමය යන පාත් එක. ඉතින් ඔය කට්ටිය එතනින් හට අල්ල ගන්න බලන්න. අල්ලගෙන යන්න තමන් මම අර කලිලුක් කිව්ව එකයි තමන්ට තමන් විතර ඉන්නේ කියලා. ඉතින් මට ෆෝන් නම්බර නම්ම නම් දීලි කරලා එහෙම කරන්න බෑ. මට මා ජොබ් එකක් කරන්නේ. මට ඒතර මේ ජොබ් එකක් කරන ගමන් තමයි මම ඒ අර රෙස්ට් එක අරගෙන ඒ ටයිම් එකේ මගේ අත්දැකීම් ටික මම සෝෂල් මීඩියා වලට දාන්නේ. ඉතින් මම හිතනවා ඔකට ඒක තේරුම් ගන්නේ කියලා. මගේ ඉතින් ලොකුමකට නම් නෙවෙයි. මම අර දුක දන්නවා හින්දායි ඔය ප්‍රශ්න ටික ඔක්කොම ටික ඔයාලට මම කිව්වේ. මම අර කිව්ව ටික හොඳට ඔකට කල්පනා කරලා බලන්න. ඒජන්සි වලින් යනවා නම් ඒක හොයලා බලලා ඒජන්සි වලින් යන්න. මම ඒක කියන්නේ ඒජන්සි හරහා යනවා නම් ඒක හොඳ ඒජන්සියක් වෙන්න ඕන. එහෙම බලලා ඔකට යන්න. මට ඉතින් ඊට අමතරව කියන්න ওই ටික තමයි මට අද දවසේ කතා කරන්න ඕනකම තිබ්බේ. කොහොමවත් මම ඔයාලට කියන්නේ මගේ අර මුලින්ම දාපු වීඩියෝ ටික බලන්න. නැවත බලන්න. ඒ බලලා ඔයාලට තේරෙයි එතකොට අයිඩියා එකක් එනවා අනිවාර්යෙන්. පළවෙනි පාර ඔයාලට හයි යද්දී සමහරක් වෙලාවට මිස් වෙන්න පුළුවන් තැන්. ආයෙ පාරක් අහන්න. ආයෙ ඔයාලට පොඩි අයිඩියා එකක් එයි එතකොට කොහොමද මම ඒක එතකොට මගෙන් ඊළඟ වීඩියෝ බලන්න තෝරන්නේ නැතිව මාරියට. ඉතින් හරි මම කොහොම හරි මම උත්සාහ කරන කොවිලෙත් ඔයාලට මේ තියෙන සිකියුරිටි ෆීල්ඩ් එකේ තත්ත්වේ කියලා දෙන්න කියලා කියන්නේ මගේ අත්දැකීම් කියන්න. මම ආයෙ පාරක් කියනවා මේ සිකියුරිටි ෆීල්ඩ් එක ගැන මම කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඇත්තට එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මගේ අත්දැකීම් ටික මම කියනවා හැබැයි. මේ පාරේ මම දකින්නවා ගොඩ කට්ටිය මෙහෙ ඇවිල්ලි ඉවරලා ඉන්නවා. ඉතින් එහෙනම් මම ඒ ටික තමයි ඔයාලට කියන්නේ. ඔය කට්ටිය එතකොට ඒ කට්ටිය ඔළුවට දාගන්න මොකද්ද මම කරන්න ඕනේ මගේ මට්ටමේ හිටින මම මොකද්ද කළ යුත්තේ ඔය කට්ටිය ඒක ඔළුවට දාගන්න. කොහොමවත් මට ඩිස්කස් කියන්නේ මට සාමාන්‍යයෙන් කතා කරගෙන ඔය කට්ටියත් එක්ක යන්න තමයි ඕනකම තිබ්බේ. මේ සම්බන්ධව අදහස් දක්වන්න. මම අවසානට කියන්නම් කිව්ව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අර මම ඉස්සෙල්ලා ඔයාලට සඳහන් කරා ජොබ් මනි සම්බන්ධයෙන්.
මෙහෙ කම්පැනි ජොබ් මනි ගන්නවා ගොඩක් කම්පැනි නෙමෙයි ගන්නෙ. දැන් ඔයාලට මෙහෙට ආවට පස්සේ වෙබ්සයිට් වල වැඩ තියෙනවා සිකියුරිටිලා මෙච්චරක් ගන්නවා. මෙච්චර සිකියුරිටි ලෙන්නවා මෙච්චර සිකියුරිටි පඩි දෙනවා කියලා තියෙනවා. මේකට ඇප්ලයි කරන්න ඕන කියලා ටක් ගාලා ඇප්ලයි කරලා ඉවරලා ඔකටිය ඉන්ටර්විව් එකටත් යනවා. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මෙහෙ ඒජන්සියක් තමයි තියෙන්නේ. ඒකට ඒ කට්ටිය කරන්නේ කට්ටිය බඳවගෙන ඒවා යොමු කරන අදාළ කම්පැනි වලට යොමු කරනවා. ඒක තමයි ඒ කට්ටියගේ ජොබ් එක. ඒකට ඒ කට්ටිය ගන්නවා සල්ලි. හරිද? ඒකට ඒ කට්ටිය අපි කෙලින්ම අර මේ සිකියුරිටි එකේ තියෙන එකක් අපි කෙලින්ම හොටෙල් එකකට හරි කෙලින්ම කම්පැනි එකකට කෙලින්ම යන්න පුළුවන් එක. හරි අමාරුයි වැඩේ. එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් සිකියුරිටි ෆර්ම් එකට මම වැඩ කරන සිකියුරිටි ෆර්ම් එක. ඒ කියන්නේ සිකියුරිටි කම්පැනියක් මේක. මම මේ කම්පැනියට ඒ කම්පැනි වලට ජොයින් වෙලා එතකොට ඒ කට්ටිය අපිට ලොකේෂන් එකක් දෙනවා. ඔය කට්ටිය මෙතන තමයි වැඩ කරන්නේ. මෙතන මම දැන් මෙතන අපදවස් නම් මෙතන තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ කට්ටිය මෙතනට මම ගෙනත් දානවා, ගිහිත් දානවා, ඒ කට්ටියගේ ජොබ් එක ඒක. ඊට අමතරව ඉතින් ලොකු දේවල් හොයලා බලන්න මට වීසා ටික ගහනවා ටික කරලා. එච්චරයි. ඉතින් මම යනවා. මට ඕන නම් මෙතනින් වැඩ ඔෆ් වුණාට පස්සේ මට රෙකමෙන්ඩේෂන් එක නැතුව මට කොහේ හරි යන්නත් පුළුවන්. එහෙම කවුරු හොයලා බලන එකක් නැහැ. අපිට රෙකමෙන්ඩේෂන් එකකින් එක අපිට ලේසියිනේ අපිට වේදමක් නැහැනේ. ඒකයි මම ඒකින් නේ. ඉතින් ඒකක් තියෙනවා, තව එකක් තියෙනවා, තව ක්‍රමයක් තියෙනවා. අර ජොබ් මනි දීලා යන විදිය. අපි යනවා මේ ඒජන්සි කෙනෙක් කරා මෙහෙත් ඒජන්සි තියෙනවනේ. මෙහෙත් ඒජන්සි කියන්නේ මෙහෙ තියෙන ජොබ් වලට බඳව ගන්න තැන තියෙනවා. එතනට එකට ගියාට පස්සේ මෙච්චර ගාණක් ඉල්ලනවා. අපි ජොබ් එකක් දෙන්නම් කියලා. ඉතින් ඒවත් ලොකුවට විශ්වාසයක් නැහැ. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට. මම කියන්නේ තනියම උත්සාහ කරලා කරගන්න මම අර කලින් ඉඳන්ම කිව්වේ තනියම උත්සාහ කරලා දෙයක් කරගන්න කියලා. මොකද ඉන්ටර්විව් එකට ගිහිල්ලා එහෙම කරගන්න බලන්න උපරිම. දැන් සිකියුරිටි කම්පැනි හරි කමෙන්ට් දැන් ට්‍රාන්ස්ගාඩ් තියෙනවා. ට්‍රාන්ස්ගාඩ් එතකොට ඔය මං කිය අර කිව්ව කම්පැනි බ්ලැක් ඊගල් ලෑන්ඩ්මාර්ක් කොහොම කිව්ව වකට ගන්න සිකියුරිටි කම්පැනි ඉන් ඩුබායි කියලා ගහලා බලන්න Google එකේ පෙන්නන ඔක්කොම ටික. ඊට පස්සේ ඒවට මේ ඔකට CV එක දාලා ඉවරලා කතා කරලා එකට කතා කරනවා. මට නම් මගේ අද්දකෙම කියන කට්ටිය කියන ඔයාට CV දැම්මට වැඩක් නැහැ කතා කරන්නේ නැහැ මෙහෙම කියලා. මට කතා කරා කම්පැනි 4කින් විතර කතා කරා. මම මේ ඊයේ පෙරේද වෙනකලු කතා කරා මට මේ ආවට පස්සේ ඒකත් මොකද ඒ මරන් එතකොට පරක්කුයි. ඒ කියන්නේ මම මේ සෙට් වල ඉවරයි මට මීට වඩා වැඩි පඩියකට යන්න තිබ්බ ජොබ් එකක් නැති වුණා. ඉතින් කරන්න දැන් මම මේකට වීසා ප්‍රොසෙස් එක කරලා ඉවරයි. වීසා ප්‍රොසෙස් එක තව දෙයක් තියෙනවා. වීසා ප්‍රොසෙස් එක මේකට කරාට පස්සේ මාස 6ක් අනිවාර්යයෙන් වැඩ කරන්න ඕන. වැඩ කරලා මොකද ඇග්‍රීමන්ට් එක කට්ටිය ගහන්න මම ඇග්‍රීමන්ට් එකම සයින් කරා අවුරුදු 2කට. අවුරුද්දක් මේක වැඩ කළ යුතුමයි. ඊට අමතරව මම මාස 6කට පස්සේ යනවා නම් මේ කට්ටියගේ අර කට්ටියගේ පාඩුව මාස 2ක්ද 3ක්ද ඒ කට්ටිය කියනවා ඒකේ කම්පැනි වෙනස් නම් මාසයක මාස 2ක පඩියක් මේ කට්ටියට අපි දීලා යන්න ඕන. මෙහි යද්දී. හැබැයි සමහරක් වෙලාවට මේ කට්ටිය අපේ වීසා එක කැන්සල් කරනවා. වීසා එක කැන්සල් කරාට පස්සේ ආපහු අපි මම ලොකු ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම අර මගේ කලින් කතා කියන්නේ මේකට ජොයින් වුණාට පස්සේ කම්පැනි එක කතා කරා ඒකේ පේ එක මම හිතන්නේ 1500ට වඩා වැඩි. මට ඉතින් ඒකට යන්න බැරි වුණා. මේක මොකද ජොයින් වෙලා ඉවරනේ. කොහොම හරි මම එක්ස්පීරියන්ස් එක ගන්නත් එක්කද මේක තව දීකටම කරන්න යනවා. මොකද මේ එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ අවුරුදු දෙකෙන් පස්සේ හරි අවුරුද්දෙන් පස්සේ හරි වෙන කම්පැනි එකක් දී ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒකට මම ඩුබායි වල එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. ඒක කොහොම හරි මේ ජොබ් මනි සම්බන්ධයෙන් මට කියන්න ඕනකම තිබ්බ ජොබ් මනි වලට යන්න නැතුව අර විදිහට යන්න ඉන්ටර්විව් ගිහලා යන්න ඔකට ආවම ඔකට තේරෙයි ඉන්ටර්විව් වලට යන විදිහ. ඒත් එක්කම ආයෙ මම ඔයාලට ඕක තමයි කිව්වේ නේ. හරි. ඔය ටික තමයි මට විශේෂයෙන්ම කියන්න ඕන වුණා දවසේ. බොහොම කල්පනාවෙන් තමයි මේ ටික කරගන්න ඕනේ. මම එතකොට එකම දේ ආයෙත් කියන්න තියෙන මට සල්ලි දීලා කාටවත් ජොබ් හොයාගන්න යන්න එපා. ඒක ලේසි කියලා තේරෙයි තමයි. එතකොට ලේසි කියලා තේරෙයි. මේක කරොත් මට ටක් ගාලා හොයාගන්න පුළුවන් කියලා තේරෙයි. රිස්ක් එක අපි වෙන පාර්ශවයකට අපේ රිස්ක් එක දෙනවනේ. එතන මට රිස්ක් එකක් නැහැ කියලා. මොකද අපිට රිස්ක් එකක් තිබ්බොත් තමයි අපි යන්නේ ඉස්සරහට. නැත්නම් අපේ අර අපිට හැදිලා තියෙන විදිහ තමයි අපි ගණන් ගන්න අපිට රිස්ක් එකක් බරක් නැතුනොත් එහෙම. අපිට එකට බරක් දෙන්න ඕන. බරක් දුන්නොත් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් කොහොම හරි මේ ඔක තමයි මට අද දවසේ ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා සිරා කෝස් එක කරන්න. සිරා කෝස් එක කරන්න ඔකට ලැහැත්තිලා ඉන්න. සිරා කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඒත් එක්කම මේ ෆීල්ඩ් එකේ තව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා
ඉස්සරහට ඔය ඒජන්සි වලින් ඒ කේස් එක සම්පූර්ණයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ රටවල් වල ඉන්න මිනිස්සුත් එක්ක ඩීල් වෙන විදිය. දැන් පාකිස්තාන මිනිස්සුත් එක්ක ඩීල් වෙන විදිය, ඉන්දියන් මිනිස්සුත් එක්ක ඩීල් වෙන විදිය, ආෆ්‍රිකන් රටවල් වල මිනිස්සුත් එක්ක ඩීල් වෙන විදිය. එතකොට බංගලාදේශ, නේපාල්, එතකොට ඔය වගේ යුකිමේ කියන රටවල් වල මිනිස්සුත් එක්ක ඩීල් වෙන විදිය ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒක අයිඩියා එකක් අරගෙන ලංකාවේ දැන් ආවත් ඔකට ලේසි වෙයි. නැත්තම් මේ මිනිස්සුන්ට එක්ක ගිහිල්ලා ගැටුම් ඇති කරගෙන ගොඩ කට්ටිය එහෙම වෙනවා. මෙහෙ ඇවිල්ලා ඉවරලා ගැටුම් ඇති කරගෙන රණ්ඩුවර කරගෙන අහපු වෙනවා. තමන්ගේ රටට යන්න වෙනවා. ඊට පස්සේ මෙහෙ එනකොට ඊළඟ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වියදම කොහොමද මෙහෙ කියන්නේ මෙහෙට රටට එනකොට කොච්චර වියදමක් අපි දිරාම් වලින් ගේන්න ඕනද ඒ ටික. ඊට සිකුරු ගාවට තියෙන සුදුසුකම් ටික. මම කියන්නේ ඒක නම් මම ඊළඟ වීඩියෝ එකක අතරතුරේ කරනවා. මේ ඔක්කොම එක එක වීඩියෝ නේ මම කියන්නේ මම කරනවා මේවත් එක්කම මේ ඇතුළත්ව කරනවා කියලා කියන්නේ ඊළඟට. ওই ටික මම ඊළඟට කරනවා. ඒත් එක්කම තව බලාපොරොත්තු වෙන මීට අමතරව RTA කියන්නේ මෙහි ටැක්සි වලට ජොයින් වෙන්න ඉතින් ටැක්සි තියෙන ප්‍රොසීඩියර් එක ඔකට ඉස්සරහට ටැක්සි කොහොමද ටැක්සි වලට ජොයින් වෙලා වැඩ කරන්න කොහොමද ඒ earning එක කොහොමද ඒ ටික මගේ channel එකේ මම ඉස්සරහට ඔකට ටික බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මගේ ඊළඟ වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ සිරා කෝස් එක සිරා right ඔය විදිහ තමයි ඉතින් දැන් මේ මම කියව ප්‍රශ්න ඔකට ටිකේ දැන් මගේ අදහස් ටික කියව ඔකට ප්‍රශ්න ටිකක් දැම්මා. ඒ ප්‍රශ්න වලටත් ඔන්න මම උත්තර ටික දුන්නා. ඊට පස්සේ ඔකටත් මොන හරි ප්‍රශ්න දෙනවා ආයෙත් දාන්න. ආයෙත් මම ඔකට ඒකට උත්තර දෙන්න. හරියනම් ජය වේවා. අද දවසට ඉතින් අද දවසේ මම සමුගන්නවා. මම මේ ඇත්තන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු මේ වැඩිපුරම මේ ඔයාලා අර තාම ප්‍රශ්න වලට මේ පැහැදිලි උත්තර දෙන්න අර කමෙන්ට් එකක් කියන්නේ ඔයාලට කමෙන්ට් කරපේකට රිප්ලයි එක කමෙන්ට් එකක් දුන්නට ඒක හරියන්නේ නැහැ නේ. ඉතින් තමයි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් එහෙනම් ජය වේවා. ඔක්කොටම සතුටින් ඉන්න තමන්ගේ සිතුම් පැතුම් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එක ඔබලා තියන්න. මොකද ඔකටට මගේ ඊළඟ වීඩියෝ එන්නේ ඒ හරහා තමයි එන්නේ. ඉතින් අද නම් සමු ගන්න ඔයාලගේ බොහොම ස්තුතියි. ජය වේවා.